මොකද්ද ඔයාට වෘත්තීය මට්ටමින් ක්ලයිම්බර් කෙනෙක් කියන්න පුළුවන් අපිට තියෙන ක්‍රීඩෙන්ෂල්? එක එක ලෙවල්ස් තියෙනවා. මේ දිමන්තගේ ක්ලයිම්බින් ගැන කතා කරන කතාවක් නෙමෙයි අද අපි මේ කතා කරන්න හදන්නේ. ඒක මගේ ජීවිතේ කිව්වොත් හරි. එයා මොකද්ද සිංහරාජය ඇතුළේ කරලා තියෙන විශේෂම? මම කැමති වෙන කෙනෙක් කරපු නැති දෙයක් කරන්න. මිනිස්සු අඩිය තියපු නැති තැන් වලට මම අඩිය තියලා තියෙනවා. එතනින් එහාට අපිට යන්න බැරුණා. කොහෙද ඔයාගේ කොයි කාලෙද ගියේ? කිලෝමීටර් ගානක් නම් මතක නැහැ දැන්. පූර්ණයෙන් ජංගල් එක ක්‍රොස් කරලා තියෙනවා. අන්න ඒක හොඳ ට්‍රෙක් එකක් ලංකේ. ඔයාට ඔය ටික ඔක්කොම එක්ස්පීරියන්ස් කරන්න අවශ්‍යයි නම් ඔයා යන්න ඕනේ ඩීප් ජංගල් එකට. එතෙන් එහාට නම් ඩෙඩ් ජංගල්. මුකුත් නැහැ. මුකුත් නැහැ. තනිකර ගන්න විනාඩි 5 ටූල් එක ඇඟට වැටුණා. ඔව් හැටුල් එක ඇඟට වැටුණා. ඔයා එක්ස්පීරියන්ස් කෙනෙක් හැටියට මේක දැක්කම කියන්න පුළුවන් කියන එක වැඩක් නෑ මට. දන්නේවත් නැති අපි ගිහිල්ලවත් නැති තැන් ලස්සන තැන් ගොඩක් තියෙනවා. නොකරපු දෙයක් කිව්ව ඔයා නොකරපු දෙයක්ද ලෝකේ කවුරුත් නොකරපු දෙයක්? කවුරුත් නොකරපු දෙයක් කිව්වොත් ලංකාවේ. හරි. සොඳුරු කතා බහකට අපි පොඩ්ඩක් එකතු වෙලා ඉන්නවා මේ දිමන්තත් එක්ක. සෑහෙන වැදගත් සහ මං හිතන්නේ ඉන්ට්‍රෙස්ටිං අපි හැමදාම කතා බහ වෙන මේ මාතෘකාවක් ගැන කියන්න. මේ දිමන්ත තේනුවර ඉස්සෙල්ලම අපි දැන හඳුනගමු මේ අපේ ඉන්න කට්ටියට දැනගන්නත් එක්ක මේ දිමන්ත ඔයා මං හිතන්නේ වෘත්තීය මට්ටමින් කන්සල්ටන්ට් කෙනෙක්. හැබැයි ඔයාගේ තියෙන ඔයාගේ ජීවිතේ තව අපි නොදකින්න සහ අපිට දැනගත යුතු මේ මාතෘකාව ඇතුලේ කතා කරන කෑල්ල. ඒකත් එක්ක පොඩ්ඩක් අපි පටන් ගමු. දිමන්ත පොඩ්ඩක් ඔයා ගැන විස්තරයක් කියන්නකෝ මුලින්ම. ඕ මන්ද මං ගැන කිව්වොත් වෘත්තිමය වශයෙන් ඔයා කිව්වා වගේම මම බිස්නස් කන්සල්ටන්ට් කෙනෙක්. මම ඇවිල්ලා එක විවිධ රටවල් එක්ක වැඩ කරනවා. ඉතින් but ඒ මගේ ප්‍රොෆෙෂනල් සයිඩ්. හැබැයි මගේ පැෂන් එක විදිහට ගත්තොත් මම ඇවිල්ලා ගොඩක් ඇඩ්වෙන්චර්ස් දේවල් වලට කැමති කෙනෙක්. ඒ වගේම තමයි more towards high altitude mountaineering and trekking. ඉතින් ඕක මම ලඝු කරලා කිව්වොත් එක ස්ටේට්මන්ට් එකකින් දිමන්ත is a follower of his passion. ඔව් ඔයා මං හිතන්නේ අපි කතා වෙද්දි මුලින් ඔයා කිව්වා climbing, trekking තව එකක් කිව්වා මට. hiking. මේ කාරණා තුන ඇතුළෙම ඔයා සාමාන්‍යයෙන් මේක ඔයාගේ passion එක හැටියට කරන කෙනෙක්. ඒක මගේ ජීවිතේ කිව්වොත් හරි. හරි ඕකේ. මේ කතාව ඇතුලේ මං හිතන්නේ ඔයා දැන් වෘත්තීයමය මට්ටමින් වෙන කාරණාවක හිටියට දැන් මං හිතන්නේ වෘත්තීයමය මට්ටමින් ක්ලයිම්බර් කෙනෙක් කියන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. මං දන්න තරමින් අපි කතා බහ වෙන විදියට. මොකද්ද ඒකේ පසුබිම? මොකද්ද ඔයාට වෘත්තීය මට්ටමින් ක්ලයිම්බර් කෙනෙක් කියන්න පුළුවන් අපිට තියෙන ක්‍රීඩෙන්ෂල්ස්? ඔව් අමන්ද ඒක ගත්තොත් ලොකු ජර්නි එකක්. ඉස්සෙල්ලම අපි පටන් ගන්න ඕනේ පොඩි අපි කියන්නේ හැමෝම දන්න විදිහට කිව්වොත් අපි ට්‍රිප් යනවා කියලා කියන්නේ. අන්නේ ට්‍රිප් යන විදිහට ගිහිල්ලා ඊට පස්සේ අපිට ක්ලියර් පාත් එකක් තියෙන තැන්වල ඇවිදිනවා කියලා කියන්නකො. ඒ ඇවිදින විදිහට ගිහිල්ලා ඊට පස්සේ පොඩි බෑක්පැක් එකක් දාගෙන එහෙම ගිහිල්ලා ඔන්න ඒ විදිහට චුට්ට ගිහිල්ලා අපි වෙනවා හයිකර් කෙනෙක්. ඒ කියන්නේ ඩිෆයින්ඩ් පාත් එකක ඇවිදගෙන ඩෙස්ටිනේෂන් එකකට යන කෙනෙක්. හැබැයි ට්‍රෙකින් කිව්වහම ඊට වඩා ඇඩ්වාන්ස්. ඒක අපි දවස් 2 3 4 5 සති ගණන් යනවා. ඊට පස්සේ අන්ඩිෆයින්ඩ් පාත් වල යන්නේ. අන්න එහෙම ගිහිල්ලා තමයි ට්‍රෙකර් කෙනෙක් වෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගියාන් පස්සේ තමයි ක්ලයිම්බින්. ක්ලයිම්බිනුත් එක ලෙවල්ස් තියෙනවා. හරි. දැන් අපි NCCS වගේ ස්ටෑන්ඩඩ් එකක් ගත්තොත් NCCS කියන්නේ National Climbing කොට විනාඩි තප්පරයකට. දිමන්ත දැන් මට දැනගන්න ඕනේ වෘත්තීය මට්ටමේ දිමන්ත ක්ලයිම්බර් කෙනෙක් කියලා කියන්න පුළුවන් කාරණාවක් තියෙනවනේ වගේ. ඔව්. සරලව කිව්වොත් මොකද්ද මම මෙන්න මෙහෙම දෙයක් කරලා තියෙනවා කියලා ඔයාට තියෙනවා එකක් කියන්න. මම ඒක ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. right. අමන්ද මම දැනට අවසාන වතාවට ඔයා ළඟදිම කරපු වික්‍රමය ගැන කියන්නකෝ. ඔව් ළඟදිම කරපු වික්‍රමය තමයි මම නේපාල් වලට ගියා. නේපාල් වල තියෙනවා අපි හැමෝම දන්නවා හිමාලයස් කියලා මවුන්ටන් රේන්ජ් එකක් තියෙනවා. ඒ මවුන්ටන් රේන්ජ් එකේ තියෙනවා අමාඩබ්ලම් කියලා කන්දක්. ඒ කන්ද ඇවිල්ලා මීටර් 6812ක් උසයි. One of the most technical climbing climb. It's very well known in the global level.
ඉතින් මම ඒ මවුන්ටන් එකේ මීටර් 5900 වෙනකන් අපි ක්ලයිම් කරා ටෙක්නිකල් ක්ලයිම් එකක්. ඉතින් එතනින් එහාට අපිට යන්න බැරුණා ඇත්තටම වෙදර් එකයි බ්ලූ අයිස් කන්ඩිෂන් එකක් හින්දා. ඕක තමයි ළඟදිම කරපු වික්‍රම. හරි හරි ඒක තමයි මට දැනගන්න ඕනේ ඔන්න ඔය කියලා දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා එවරස් කන්ද තරණය කරන කට්ටිය ඉන්නවා ඔමුම විස්තර තියෙනවානේ දැන් මම හිතන්නේ ඔයා අවසාන වතාවට කරපු ලොකුම කාරණාව සහ මම හිතන්නේ ලංකාවෙන් ඒ කතාව කරලා තියෙන ඔය ඔච්චර උසක් ගිය කට්ටියකින් මම හිතන්නේ හතරවෙනි තැනට ඔයා ඉන්නේ මං හරිනවා. ඔව් හතරවෙනි තැන. හරි ඕකේ. අපි එතනින් කතාව පටන් ගමු. මේ දිමන්තගේ ක්ලයිම්බින් ගැන කතා කරන කතාවක් නෙමෙයි අද අපි මේ කතා කරන්න හදන්නේ. ඊට වඩා සුන්දර මාතෘකාවක් ගැන. මොකද ක්ලයිම්බර් කෙනෙක් වෙන්න කලින් දිමන්ත එක්ස්ප්ලෝර් කරපු හොයාගත්ත තැන් ටිකක් තියෙනවා මේ අපිට පොඩ්ඩක් බෙදා ගන්න ආස තැන් ටිකක්. මේ ඒ කාරණාව ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දිමන්ත මට ඔයාලට සරල ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ ලංකාවේ දැන් ඔයා ක්ලයිම් කරන්න ගියේ පිටරටනේ. මේ ලංකාවේ ඇතුළත යන්න පුළුවන් සුන්දර තැන් සහ ඔයා ගිය තැන් ලංකාව ඇතුළේ මොනවද තියෙන්නේ? අමන්ද ලංකාව ඇතුළේ තියෙන සුන්දර තැන් ගැන කතා කරන්න ගියොත් ඒක අනන්තයි අප්‍රමාණයි. හැබැයි මම මේකෙන් කීපයක් කියන්නම්. අපි ගත්තොත් එහෙම නකල්ස් මවුන්ටන් රේන්ජ් එක ගත්තොත් එහෙම ගොම්බානිය කියන කන්ද මීටර් 1906ක් උස කන්දක්. එතනින් එහාට ගියාම හන්තාන කියන මවුන්ටන් රේන්ජ් එක ගත්තාම අපිට තියෙනවා කටුසුකොන්ද කියලා කන්ද. ඉතින් ඔය කඳු මම නම්බර් එකක් විදිහට කිව්වොත් එහෙම මට කියන්න පුළුවන් මම ගිය තැන් ලස්සනම කඳු 15ක් 20ක් මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා 15කට 20කට 20කට වැඩියෙන් මම ලංකාවේ කඳු ගිහිල්ලා තියෙනවා. ලංකාවේ කඳු 20කට වැඩියෙන් නම් කරන්නකො අපිට ඔය 15ම නැතත් ඔයාට මම කීපයක් කියන්නම්. හැමෝම දන්නවනේ සිරිපාද කන්ද. සිරිපාද දන්නවා. සිරිපාද හැමෝම දන්නවා. ඔව්. ඊට පස්සේ ලකේගල, ඊට පස්සේ ගොම්බානිය, කටුසුකොන්ද ඔය වගේ ගත්තොත් අපිට රිටිගල මවුන්ටන් රේන්ජ් එකේ අපිට තියෙනවා කඳු 7ක්. ඊට පස්සේ හතම නැග්ගා. රිටිගල විතරයි රිටිගල මේන් පීක් එකට විතරයි මම නැගලා තියෙන්නේ. හැබැයි අපි ගත්තොත් නකල්ස් රේන්ජ් එකේ මම 10කට වඩා නැගලා තියෙනවා. හන්තාන කටුසුකොන්ද අයිති වෙන්නේ හන්තාන රේන්ජ් එකට. හන්තාන නැගලා තියෙනවා. ඉතින් ඊට අමතරව ලංකාවේ තියෙන සුන්දරම තැන් තමයි අපි ගත්තොත් ගොඩක් අය අහලා නැතුව ඇති සිලා වතුර කියලා පැත්තක් තියෙනවා. ඒක අයිති වෙන්නේ ලංකාවේ ඩ්‍රයි සෝන් එකට. ඉතින් සිලා වතුර හරිම ලස්සන පැත්තක්. අපිට ෆ්ලෙමින්ගෝස්ලා බලන්න පුළුවන්, සීසනල් බර්ඩ්ස්ලා බලන්න පුළුවන් හොඳ ලස්සන පැත්තක්. ඊට පස්සේ එතනින් ගියාම අපිට තියෙනවා සිංහරාජ රේන් ෆොරස්ට් එක අපේ යුනෙස්කෝ ලෝක උරුමයක්. ඉතින් සිංහරාජ ගැන කතා කරොත් ඒක කතා කරන්න පුළුවන් ලොකු මාතෘකාවක්. හොඳ මාතෘකාවකට තමයි ඔය ආවේ. මොකද අපිටත් වැඩිපුරම කතා කරන්න ඕන මාතෘකාව සිංහරාජ ගැන තමයි. දැන් මං හිතන්නේ ලංකාවේ කඳු 15කට එහා තරණය කරලා පිටරටත් අපි කියන ඔය හිමාලයාස් වල කන්දක් තරණය කරලා ආපු එයාට මම හිතන්නේ මේක ගැන කතා කරන්න ඊට වඩා ක්‍රිඩෙන්ෂල් එකක් ඕනේ නැහැ. මම හිතන්නේ ඔයාගෙන් මේ කතාව අපි දැනගන්න එක මම හිතනවා මේක අහන අපි මේ බලන කට්ටියට තේරෙයි ඔයාගෙන් යම්කිසි දැනුමක් මේ සම්බන්ධව තියෙනවා කියලා. සිංහරාජ කියන මාතෘකාවට ආපු නිසා දිමන්ත අපි එතනින් පටන් ගමු. සිංහරාජ වනාන්තරය කියන එක දැන් අපි අහලා තියෙනවා ඔය කටුසුකොන්ද ඔයා ඔය කිව්ව සිරිපාද කන්ද ඔය වගේ දේවල් අපි හැමෝම යන තැන් ඕන තරම් ඔය අපේ තියෙනවා ලංකාවෙත් තියෙනවා ඇඩ්වෙන්චර් කරන ස්ථාන ඔය ට්‍රෙකින් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඔය සාමාන්‍යයෙන් අපි ගිය තැන් නිසාවෙන් සිංහරාජ කියන එකේ පොඩි වැදගත්කමක් තියෙනවා. සිංහරාජ කියන එකෙත් මම හිතන්නේ යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් මං වුණත් පුද්ගලිකව අපි හැමෝම මං හිතන්නේ ගොඩක් අය සිංහරාජයට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අපි කතා කරන කෑල්ල ඇතුලේ විශේෂත්වයක් තියෙන්න ඕනනේ. ඔයා මොකද්ද සිංහරාජය ඇතුලේ කරලා තියෙන විශේෂ දේ? ඔයා හිතන විදිහට. අමන්ද මෙහෙමයි සිංහරාජය කිව්වහම අපි හැමෝම යන්න කැමති තැනක්. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය ගිහිල්ලා තියෙන ලංකාවේ තියෙන රේන් ෆොරස්ට් එකක්. ට්‍රොපිකල් රේන් ෆොරස්ට් එකක් කියලා අපි කියනවා. නමුත් මම ගත්තහම as a person මම කැමති වෙන කෙනෙක් කරපු නැති දෙයක් කරන්න. වෙන කෙනෙක් ගියපු නැති තැනකට යන්න. අන්න එතන තමයි යුනික්නස් එක තියෙන්නේ.
එතකොට සිංහරාජ රේන් ෆොරස්ට් එකේ මිනිස්සු අඩිය තියපු නැති තැන් වලට මම අඩිය තියලා තියෙනවා. රාජ වනාන්තරේ අපිට යන්න පුළුවන් එන්ට්‍රන්සස් මං හිතන්නේ තියෙන්නේ කීපයයි. ඒ මොනවද කොහෙද? අමන්ද එන්ට්‍රන්ස් තියෙන්නේ සිංහරාජයේ යන්න පුළුවන් 4යි. එකක් ඇවිල්ලා අපි ගත්තොත් මෝර්නිං සයිඩ් කුරුළුගල, ඊට පස්සේ කුඩව, අනික එක තමයි අපි හැමෝම දන්න ලංකාගම පැත්ත. ඉතින් ඔය 4 තමයි දෙනියාය. ඔව් දෙනියාය කියන්නේ ලංකාගම. හරි. එතකොට දිමන්ත දැන් ඔය ටැන් ටික තියෙනවා, සිංහරාජ තියෙනවා, අපි හැමෝම දන්න කාරණාව ඕක. දැන් මෙතන මං හිතන්නේ ඔයා සාමාන්‍යයෙන් අපිට කරන්න බැරි කාරණාවක් කරා කියලානේ මේ කතාව අපි ගොඩනගන්නේ. කොහෙද ඔයාගේ කොයි කාලෙද ගියේ, මොන පැත්තෙන්ද ගියේ, කොච්චර දුරක් ගියාද? සිංහරාජ ඇතුලේ අමන්ද මම ගිහිල්ලා තියෙනවා කිලෝමීටර් 20කට වැඩියෙන් ගිහිල්ලා තියෙනවා එක දවසේ. කොයි පැත්තෙන්ද ඔයා? අපි ලංකාගම් පැත්තෙන් ගියේ. ලංකාගම් පැත්තෙන් උඩට ගිහිල්ලා. මේ කොයි කාලෙ වෙච්ච සිදුවීමක්ද මේක? මම මේක කියන්නේ 2022 2023 වගේ කාලේ. ඒ කියන්නේ ඔයාගේ අර පිටරට ගිහිල්ලා කඳු තරණය කරන්න කලින්. ඉතින් ඒ කාලේ තමයි මේක වෙන්නේ. ඉතින් අපි ලංකාගම් පැත්තෙන් ගිහිල්ලා ඊට පස්සේ 20කට වැඩියෙන්. 20ට වැඩියෙන් අපි කියලා මට හරියටම කිලෝමීටර් ගානක් නම් මතක නැහැ දැන්. හැබැයි කිලෝමීටර් 20කට වැඩි. අපි ඉස්සෙල්ලම පටන් ගත්තේ ලංකාගම පැත්තෙන්. ලංකාගම පැත්තෙන් පටන් අරගෙන අපි ලයන් රොක් එක. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න සිංහගල. දැන් ওই සිංහගල කියන තැනට සාමාන්‍ය පුද්ගලයෙක්ට යන්න පුළුවන් තැනක්ද? පුළුවන්. සාමාන්‍ය පුද්ගලයෙකුට සිංහගල ගාවට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් පොඩ්ඩක් අමාරුයි. සමහරු හැරිලා එනවා. නමුත් යන්න පුළුවන් සිංහගල ගාවට. ඉතින් එතනට ගිය කට්ටිය අඩුයිද? නැත්නම් ඒක සාමාන්‍යයෙන් යන තැනක්. සාමාන්‍යයෙන් යන්න පුළුවන් තැනක්. සාමාන්‍යයෙන් ඔයා එතනටද ගියේ නැත්නම් ඊට වඩා එහා ගියාද? ඊට වඩා ගොඩාක් එහාට ගියා. ඊට වඩා ගොඩාක් එහාට ගියා කියන්නේ මම සිංහරාජ ජංගල් එක සවුත් වල නෝර්ත් වලට යනකම් ක්‍රොස් කරලා තියෙනවා. සවුත් ඒ කියන්නේ සිංහගල කියන්නේ එතන මැද්දේ සෙන්ටර් පොයින්ට් එක තියෙන ලොකේෂන් එක. එතන ඉඳලා මම නොදර්න් සයිඩ් එකට සම්පූර්ණයෙන් ජංගල් එක ක්‍රොස් කරලා තියෙනවා. ඒ කියන්නේ කොස්කුලන කියන ගම පැත්තටම ගමටම සම්පූර්ණයෙන්ම ගිහිල්ලා තියෙනවා. එතකොට අන්න ඒක හොඳ ට්‍රෙක් එකක් ලංකාවේ, හොඳ ට්‍රෙකින් එකක් ලංකාවේ තියෙන. මොකද ඔයා ජංගල් එක ක්‍රොස් කරද්දී ඒකේ වෙනස් වීම ඊට පස්සේ ඒකේ සත්තු කොහොමද වෙනස් වෙන්නේ, බෝඩර් එකේ ඉන්න කට්ටිය කවුද, ඊට පස්සේ ඇතුළට යද්දි කොහොමද තියෙන්නේ. අද ගොඩක් කට්ටිය ස්ක්‍රබ් ජංගල් එකකට තමයි යන්නේ. ඒ කියන්නේ ගස් කපලා වැවිච්ච ප්‍රදේශයකට විතරයි ගොඩක් කට්ටියට යන්න පුළුවන්. හැබැයි ඇතුළට යද්දි ඔයාට හම්බ වෙනවා සිංහරාජ දින true beauty එක. ඒ experience එක ඔයාට හම්බ වෙනවා. මොකද්ද true beauty කියන්නේ? true beauty කියලා කියන්නේ ඔයාට හම්බ වෙනවා ඒකේ ඉන්න සත්තු ටික. ඒකේ තියෙන ඒක ඇතුලේ දැනෙන vibe එක. ඒ වයිබ් එක අපිට වීඩියෝ එකක් බලලා ගන්න බෑ. ඒ වයිබ් එක අපිට කාගෙන්වත් දැන් සාමාන්‍යයෙන් යන්න එන්ට්‍රන්ස් 4කුත් තියෙනවා නම් අපිටත් යන්න පුළුවන් නම් ඔය කියන සත්තු ඔය තැන්වල නැද්ද? කැලේ ඇතුළ දකින්න අමාරුයි යමන්ද. කැලේ ඇතුළ දකින්න අමාරුයි. ඇතුළට යන්න විශේෂ තව අනිවාර්යෙන් ඔව්. ඔයාට ඇත්තටම සිංහරාජ ගත්තාම මම පටන් ගන්නම් පොඩ්ඩක් ඒකේ ජියෝග්‍රැෆි එක කියලා. මොකද සිංහරාජ කියන ජංගල් එක ගත්තාම ගාල්ල, මාතර, රත්නපුර කියන දිස්ත්‍රික්ක 3ටම අයිති වෙනවා. ඊට පස්සේ අපි ලඳු කැලෑව ඉඳලා ඇතුළට යද්දී ලඳු කැලෑව හරි වාට හම්බ වෙනවා බාඳුරා, ඒ වගේ ශාක, ඒ වගේ දේවල් හම්බ වෙනවා. සිංහරාජයේ ඉන්න වඳුරෝ දකින්න පුළුවන්. මම සරල විදිහට කිව්වොත් එහෙම සුදු වඳුරෝ කියලා කියන්නේ. අන්න ඒගොල්ලන්ව දකින්න පුළුවන්. හැබැයි ඔයා ඇතුළට යද්දී ජංගල් එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ ජංගල් එකේ ඔයාලට ක්ලියර් ස්තර පහක් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ පොඩක් පැහැදිලි කරන්න සර පහක් කියන එක මොකක්ද කියන්නේ? ඔව්. ලේයර්ස් පහක් ජංගල් එකක. ඒ කියන්නේ එමර්ජන් ලේයර් එක. ඊට පස්සේ තියෙනවා කැනොපි එක. ඊට පස්සේ තියෙනවා සබ් කැනොපි එක. ඔය කතා කරන්නේ ශාක වැවෙන ස්තර. ඊට පස්සේ තියෙනවා අන්ඩර් ස්ටෝරි එක. ඊට පස්සේ තියෙනවා ෆ්ලෝ එක, ෆොරස්ට් ෆ්ලෝ එක. ඉතින් ඔයාට ඔය ටික ඔක්කොම එක්ස්පීරියන්ස් කරන්න අවශ්‍යයි නම් ඔයා යන්න ඕනේ ඩීප් ජංගල් එකට.
හරි පැහැදිලි. ඒ කියන්නේ අපිට ඔය යන්න පුළුවන් සහ අපි සාමාන්‍යයෙන් ඔය ගයිඩඩ් ටුවර් එකක් හැටියට යන කොටසේ ඔය ස්තර පහම නැහැ. ස්තර පහ ඒ ආකාරයෙන්ම බලන්න අපිට අමාරුයි. ඒක නිසා ඇතුළට ගියන් පස්සේ ඒකේ අත්දැකීම වෙනස්. ඒක ඒක තමයි ඔයා කියන්නේ. සම්පූර්ණයෙන්ම වෙනස්. කොච්චර කාලයක මේ දැන් මම අහන්නේ දැන් ඔය ගමනට කොච්චර කාලයක් ගියද වගේ මේ සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් ස්පීඩ් එකක් තියාගෙන යනවා නම් within a day අපිට cross කරන්න ඔයා මට within a day මට ජංගල් එක cross එක දවසෙන් ගිහිල්ලා ආවා. එක දවසෙන් cross කරන්න පුළුවන් ආපහු වෙන්න තව දවසක් යනවා. ඒතර ඔයා ගිහින් ආවද? ගිහින් ආවා දවස් ඒ දෙකක්. කියන්නේ දවස් දෙකක් ඇතුළත තමයි මේ කාරණා වුනේ. ඔව්. ඒ කියන්නේ එක රැයක් ඔයා කැලේ ඇතුළේ හිටියා. එක රැයක් කොස්කුලන කියන ගමේ හිටියා. අපිට කැලේ ඇතුලේ ඉන්න බෑ සිංහරාජ කැලේ ඇතුලේ. මොකද ඩීප් ජංගල් එක ඇතුලේ අපි හිටියොත් එහෙම සාමාන්‍යයෙන් හවස 4:05 කියන්නේ ඩෙඩ් ඩාර්ක්. එතනින් එහාට අපිට පාරවල් හොයාගන්න තියා මුකුත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෙන්ද අපි පුළුවන් තරම් ඉක්මනට අපි ගමට යන්න ඕනේ. ගමේ තමයි ඉන්න පුළුවන්. එතකොට දැන් ඔය කියන පාත් එක ඔයා කියන ඔය ඇතුළට යන කෑල්ලේ එහෙම පාරවල් දැන් අපිට සාමාන්‍යයෙන් සිංහරාජ යනකොට පොඩි පාරක් තියෙනවානේ. මේ කියන එකේ පාරක් තියෙනවද? පාරක් වලට හොයාගන්න පුළුවන් ඔය සිංහ ගලගාවට යනකම් වගේ. එතනින් එහාට ඔයාගේ ගමන ඇතුළේ එතනින් එහාට නම් ඩෙඩ් ජංගල්. මුකුත් නැහැ. මුකුත් නැහැ. තනිකර තනිකරම කැලේ විතරයි තියෙන්නේ. ඒතර ඔය කැලේ ඇතුළේ ඔයා කොහොමද ගියේ? ඒක මෙහෙමයි. කැලේ ඇතුලේ අපි ගමන් කරද්දී එකක් පාවිච්චි කරාද නැත්නම් මොන හරි equipment GPS පාවිච්චි කරාද මොකද්ද ඔයාගේ ක්‍රමය? මම පර්සනලි මම කැමති මැප් එක සහ සිල්වර් කම්පස් එක. මොකද අපිට ඒතර ඔය දෙක ආධාරයෙන් තමයි ඔය දෙක ආධාරයෙන් තමයි අපිට යන්න පුළුවන්. මොකද අපිට ලොකේෂන් එක ගන්න පුළුවන්. ලොකේෂන් එක අරගෙන ඒක බෙයාරින් එක අරගෙන අපිට යන්න ඕන තැනට අපි යන්න පුළුවන්. ඒක මනින විදිහක් තියෙනවා. අපි ඉස්සරහදී බලමු ඒවා. ඉතර ටෙක්නිකල් අපිට කතා කරන්න බැරි වෙයි. හැබැයි මට දැනගන්න ඕනේ ඒක තමයි. මොකද සාමාන්‍යයෙන් කෙනෙක්ට කරන්න බැරි නම් ඒක කරන්න විශේෂ ක්‍රමයක් ඇතිනේ. ඔය අනිවාර්යෙන් ඒක පාවිච්චි කරා කියන එක තමයි මට දැනගන්න ඕනේ. එතකොට ඔය කියන ක්‍රමවේද පාවිච්චි කරලා දීප් ජංගල් එක ඇතුළට ගිය කතාව ඇතුලේ ඔයාට තිබිච්ච සුන්දරම අත්දැකීම මොකක්ද? ඇත්තටම ඒක මේ දේ නම් සිද්ධ වුණේ මට. අපි රෙස්ට් කරන්න ඒකත් ලී කඳක් උඩ වාඩි වුණා. රෙස්ට් එකක් ගන්න. මට දැනුණා මේ පැත්තෙන් මොකෙක් හරි වැටුණා වගේ මගේ ෂෝල්ඩර් එකටයි මේ ඔළුවට. මම මෙහෙම බැලුවාම පොඩි සර්ප පැටියෙක්. මේ ඇහැටුල්ලෙක්. එච්චර ඇහැටුල්ලා කියන්නේ 27ක් නෙමෙයි හරි අහිංසකයි. හරි ලස්සනයි යා. ඉතින් මේ මගේ ඉතින් එයාට මුකුත් කරන්නත් බෑ. යනකම්ම ඉතින් හිටියා අන්තිමේදී රෙස්ට් එක ගන්න විනාඩි 5 ටුල්ලෙක් ඇඟට වැටුණා. ඔව් ඇහැටුල්ලෙක් ඇඟට වැටුණා. ඉතින් මේ කොහොම හරි ඉතින් අන්තිමේදී රෙස්ට් එක ගන්න විනාඩි 5යි මෙයා යනකම් ඉතින් පැය භාගයක් විතර හිටියා. මොකද අපිට මුකුත් කරේ නෑ. එයාම යනකම් හිටියා. මෙහෙමයි. අපි කැලේ ඇතුළට යනවා නම් අපි කැලේට රෙස්පෙක්ට් කරන්න එපා. කැලේ කියන්නේ අපේ තරම් නෙමෙයි. කැලේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ. ඔව්. සත්තු අල්ලන්න කරන්න යන්න එපා. සත්තුන්ව බලන්න, දැක්කොත් බලන්න. හැබැයි ඒ මතක තියාගන්න ඒගොල්ලන්ට රෙස්පෙක්ට් කරන්න හැමතිස්සෙම ජංගල් එකකට යන්න. ඉතින් දැන් ඇත්තටම ඔයා ඔය කියන කැලේ ඔය කියන කොටසේ ඇහැටුල්ල ඇඟට වැටෙන තරම් සත්තු ඉන්න තැනක්. සත්තු ඉන්නවා ඕන තරම්. හැබැයි මෙහෙමයි. අපි ඒකට කියනවා අපිට ඒ නේචර් එකේ තියෙන රිඩල්ස් ඇහෙන්නේ අපි ඒකට අහන්න රෙඩි වුණොත් විතරයි. අපිට ඒ සත්තු බලන්න පුළුවන්. ඒ සත්තු බලන්න අපි රෙඩි වුණොත් විතරයි. ඒ කියන්නේ මන්ද ඉట్స్ a vibe. වා කැලේ ඇතුළට යද්දී කවුරු හරි ගිහිල්ලා කියන්න පුළුවන්. කැලේ විතරයි දැක්ක එක සතෙක්වත් දැක්කේ නැහැ කියලා. හැබැයි අපි ඒ සත්තු දකින්න ඇත්තටම රෙඩිද? අන්න එතන තමයි පොයින්ට් එක තියෙන්නේ. අපේ අවධානය තමයි එතන පොයින්ට් එක තියෙන්නේ. ඒකත් එක්ක සිංක් කළා අපි කැලෑවල් ඇතුළට යනුනේදී ඒක එක්ස්පීරියන්ස් එකෙන් එන දෙයක්. ඔය දැන් කැලේ ඇතුළටම යද්දී එක රැයක් හිටියා කිව්වා. බෝඩ් එකේ ගමේ හිටියේ ඒක. එතකොට ඔගොල්ලොන්ම ගෙනිච්ච මොකක් හරි ටෙන්ට් එකක් හරි මොකක් හරි දාගෙනද හිටියේ කොහොමද? ඔව් මමත් එක ගිය කට්ටියක් ගෙදර හිටියා. මට ඉතින් ටෙන්ට් වල ඉන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මේ ටුවර් එකේදී මම ටෙන්ට් එක අපි ඔය කතා කරන ටුවර් එකේදී ටෙන්ට් එකේ නෙමෙයි හිටියේ. මටත් ගෙදර තිබ්බා. ඉතින් මම ස්ලීපින් මැට් එකක් දාගෙන දොර අයිනේ නිදාගත්තා. ඒ හරි සුන්දර අත්දැකීම් එක්ක ගිහින් ආපු ගමන ඇතුලේ දැන් සාමාන්‍ය පුද්ගලයෙක්ට යන්න පුළුවන්. ඇත්ත යන්න පුළුවන්. හැබැයි මේකට මොකක් හරි ඔයා කිව්වනේ ඉස්සෙල්ලා ඔයා මේකට පාවිච්චි කරා කියලා ටූල්ස් ටිකක් ඒ කියන්නේ මැප් එකක්
කොම්පස් එකක් මේ දිශාව බලා ගන්න දේවල් පාවිච්චි කරා කියලා දැන් ඔය වගේ එකක් නැතුව ඔයාට යන්න පුළුවන්ද ඔය ගමන? දැන් මම අහන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. දැන් නම් පුළුවන්. දැන් නම් අපිට මැප් කම්පස් මුකුත් ඕනේ නැහැ. ඉවෙන් වගේ ජංගල් එකේ යන්න පුළුවන්. පොඩි හින්ට් එකක් මොකක් හරි දැන් අතරමං වෙච්ච කෙනෙක් කියලා දැන් මං ගියා අතරමං වෙලා. කොහොමද මම උතුරු දකුණු හොයාගන්නේ ඕක ඇතුලේ? මේ අඳක් දැක්කහම කියන්න පුළුවන් නැගෙනහිර මොකද්ද බටහිර මොකද්ද කියන එක. කියන්නේ ගහේ ඔයාට කියන්න පුළුවන් වැඩිපුර සෙවල හැදෙන පැත්තෙන් අපිට කියන්න පුළුවන් ගහ කොහොමද කියලා. ගහේ නැගෙනහිර පැත්ත මොකද්ද බස්නාහිර පැත්ත මොකද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. දැන් මෙහෙමයි දිමන්ත ඔයා එක්ස්පීරියන්ස් කෙනෙක් හැටියට මේක දැක්කම කියන්න පුළුවන් කියන එක වැඩක් නෑ මට. ඔව්. මට දැනගන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ. හරි. ඔයා ගන්නකො ගහක ට්‍රන්ක් එකක්. හරි. කඳක් ගන්නකො. ඒ කඳ ගත්තාම ඔයා ක්ලෝස්ලි බැලුවොත් ඔයාට කඳේ දෙපැත්තක් බලා ගන්න පුළුවන් රේන් ෆොරස්ට් එක. ඔයාට බලා ගන්න පුළුවන් දියසෙවල් වගේ බැඳිලා වැඩිපුර බැඳිච්ච පැති තියෙනවා. හරි. අනික් පැත්ත එහෙම නැතුව වෙන්න පුළුවන්. ඇයි ඒක තමයි නැගෙනහිරයි බටහිරයි. මොන පැත්තද නැගෙනහිර? සෙවල බැඳිලා තියෙන පැත්ත වැඩිපුර තියෙන පැත්ත ඔයාලා නැගෙනහිර කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. අනික් පැත්ත බටහිර කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. අයිඩියා එකක් ගන්න පුළුවන් කිසිම ඉක්විප්මන්ට් එකක් නැතත් ගන්න පුළුවන් ඒ අයිඩියා එක. දෙයක් තියෙනවා. ඔයා කැලේක අතරමං වුණොත් හොඳම ක්‍රමය තමයි ජල පාරක් මේ ඒ වතුර පාරක් එක්ක පල්ලෙහාට යන්න. ඒ වතුර පාර අනිවාර්යෙන් ගිහිල්ලා ආව එළියට එක්කන් යනවා කැලින්. ඉතින් මොකද සිංහරාජය ගත්තාම කළු ගඟ, ගින් ගඟ ඔය වගේ ගඟ වෝටර් වේස් තියෙනවානේ. ඉතින් ඒ වෝටර් වේස් පෝෂණය වෙන්නේ අර වගේ වතුර පාරවල් වලින්. ඉතින් ඔයා ගිහිල්ලා මේන් වෝටර් වේ එකට වැටුණායින් පස්සේ එතන ඉඳලා ඔයා ටක් ගාලා පාර හොයාගෙන එළියට පනින්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය පැක් එකේ වතුර තිබ්බද? නැහැ. සිංහරාජයද්දි කවදාකවත් වතුර ගෙනියන්න අවස්ථාවක් නැහැ. මට තාම මතකයි ඒක එක්ස්පීරියන්ස් එක. අපි මට වතුර තිබහා වුණාම මම කරන්නේ පැක් එක ගැලෙව්වා. කට තියලා මේ ගලාගෙන යන වතුර පිරිසිදුයි. එච්චර ඒ කියන්නේ අපි මෙහෙ බොන වතුර වලට වඩා පිරිසිදුයි. අහුවොත් එහෙම ලංකාවේ පිරිසිදුම වතුර කොහෙද තියෙන්නේ කියලා මං කියන්නේ සිංහරාජ. ඕන වෙලාවක ගිහලා වතුර ටිකක් බොන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. වගකීමෙන් කියනවා. තව පුළුවන් හිතන්නකෝ වතුරත් හොයාගන්න බැරි වුණා කියලා. වතුර හොයාගන්න බැරි වෙන්නේ නැහැ. බාඳුරාමල තියෙන්නේ. ඔව්. ඒකේ මෙහෙම කෝප්පේ වගේ නේ තියෙන්නේ. ඔව්. ඕකේ උඩ තියෙන ෆ්ලිප් එක ඇරලා ඇතුලේ තියෙනවනේ වතුර එකක්. ඔව්. ඕකට සත්තු වැටලා නැත්තම් ඒ වතුර එකත් බොන්න පුළුවන්. ඉතින් ඒ වගේ පිපාසය නිවා ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඕන තරම් ක්‍රම තියෙනවා. ඉතින් වතුර නම් මම කවදාකවත් ගෙනියන්නේ නැහැ සිංහරාජ වගේ තැනකට යද්දී. අවශ්‍ය වෙන්නේ නැහැ. ඕන තරම් වතුර අවශ්‍ය වෙන්නේ ජල මූලාශ්‍ර ගොඩයි. ජල මූලාශ්‍ර ගොඩයි. අපි අරන් යන වතුර වලට වඩා හොඳ ජල මූලාශ්‍ර තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඒකෙන්ද වතුර අරන් යන්න ඕනේ. හරි දැන් මෙහෙම දැන් අපිට දැන් මේක බලන් ඉන්න අපිට ඔයාලට දෙන්න පුළුවන් පණිවිඩය මොකද දැන් මේ සිංහරාජ කියන්නේ අපි දන්න විදිහට අර එළියෙන් අපිට යන්න පුළුවන් ගයිඩඩ් ටුවර් එකක් හැටියට යන්න පුළුවන් කොටස විතරයි අපි දන්නේ. දැන් ඔයා කියන මේ ඇතුළට යන කෑල්ල ටිකක් ඝන වනාන්තරයට යන කෑල්ල ටිකක් එක්ස්පීරියන්ස් එකත් එක්ක වෙන්න ඕන කාරණාවක්. එතකොට මේ අපි වගේ කට්ටියට කරන්න පුළුවන්ද කරනවා නම් කොහොමද මොකද්ද අපි කරන්න ඕනේ මේ සම්බන්ධයෙන්? කොහොමද මට හොඳටම දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක තමයි ඩීප් ජංගල් එකකට යනවා නම් ගිහිල්ලා එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් එක්ක යන්න. මොකද ඔයා අතරමං වුණොත් එහෙම සමහරක් වෙලාවට වගේ ෆෝන් එකේ සිග්නල් නැහැ. ඉතින් එතකොට ඔයා කැලේ තවත් ඇතුලට ගිහිල්ලා අතරමං වෙනවද නැත්නම් දන්න කෙනෙක් එක්ක ගිහිල්ලා ඒක එන්වයරන්මන්ට් එක එන්ජොයි කරලා leave your footprints only කියලා එළියට එනවද කියන එක අතර ගේම් එකක් තමයි උතන තියෙන්නේ. ඉතින් මට කියන්න පුළුවන් දේ තමයි දන්න කෙනෙක් එක්ක හැමතිස්සෙම යන්න. මොකද අපි අර කතාවටත් කියනවනේ දැනගෙන ගියොත් කොහෙද? කතරගම. නොදැන ගියොත් අතරමඟ. ඒ වගේ තමයි. ඕකේ. ඒතර මේ සිංහරාජ වනාන්තරය ඇතුළේ ඔයා ගිය ඔය සුන්දර අත්දැකීම මං හිතන්නේ අපි ගොඩක් අය එක්ස්පීරියන්ස් කරලා නැහැ. ඒ වුණාට අපිට ඔයාගේ කතාව ඇතුළේ ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ මේ කියන විදිහට අපි එක්ස්ප්ලෝර් කරපො නැති, අපි දන්නේවත් නැති, අපි ගිහිල්ලවත් නැති තැන් ලස්සන තැන් ගොඩක් තියෙනවා. ඒකේ තේරුම මං හිතන්නේ අපි හැමතැනටම යන්න ඕන කියන එක නෙමෙයි. හැබැයි ඒ වගේ දේවල් තියෙනවා. ඒවා ආරක්ෂා කරගෙන
ඒව විඳින්න පුළුවන් තැනකට යන්න ඕන කියන එකයි මං හිතන්නේ ඔයාටත් ආදෙන විදිහට අනිවාර්යයෙන්ම මම ඒ වගේ අපිට කතා කරන්න පුළුවන් මාතෘකාවල් ගොඩක් තියෙනවා. සිංහරාජෙත් එක්ක ඒ ගම්වල මිනිස්සු කොහොමද කෝඑක්සිස්ට් වෙන්නේ? ඊට පස්සේ විලේජර්ස් වල තියෙන බිලීව්ස් මොනවාද? ඒගොල්ලන්ගේ තියෙන ෆ්ලෝ ක්ලෝස් ඒ කියන්නේ ජනප්‍රවාද මොනවාද? එතනින් එහාට ගියාම ඒකේ ඉන්න එන්ඩෙමික් ස්පීෂීස්ලා. ඊට පස්සේ ට්‍රීස් කියන්නේ ආවේනික සත්තු, ශාක වර්ග. ඊට පස්සේ සත්තු කිව්වහම මැමල්ස්ලා, බටර්ෆ්ලයිස්, ඉන්සෙක්ට්ස්, ඇම්ෆිබියන්ස්, රයිට් බර්ඩ්ස්ලා. ඒ ඔක්කොම අපිට කතා කරන්න පුළුවන්. ඒ කතා කරන අතරේ ඒ ශාක සහ සත්තුන්ගේ තියෙන ආහාර දාම, ඒ කියන්නේ ෆුඩ් චේන්ස්, ඒව ගැන අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඕක හරි ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක්. It's like an ocean. ඒක අපිට කතා කරන්න තව ඩීප් එකට යනවා. මං හිතන්නේ ඔය විෂය ඔක්කොම ටික කතා කරන්න අපිට කාලෙ මදි. හැබැයි මේ වගේ ගොඩාක් ඒරියාස් තියෙන ලස්සන සුන්දර තැන් තියෙන ලංකාව කියන මේ රටේ මම හිතන්නේ ඔයා වගේ කට්ටිය මේ වගේ තැන් වලට ගිහිල්ලා යන්න බැරි වුණත් අපිට ඒ එක්ස්පීරියන්ස් එක දෙන එක මං හිතන්නේ ලස්සනයි. ඔයාට තව මේ වගේ ගමන් යන්න සහ ඔයාගේ ඔය ගිය ගමන් වලින් අපි තව අත්දැකීම් අපිටත් එකතු කරගන්න අපි ආසයි ඉස්සරහටත්. මේ දිමන්තගෙන් මට අහන්න තියෙන අන්තිම ප්‍රශ්නේ මොකද්ද ඔයාගේ ඊළඟ ගෝල් එක? ඔයා කඳු තරණය කරලා තියෙනවා, කැලවල් වලට ගිහිල්ලා තියෙනවා, ගොඩක් එක්ස්පීරියන්ස් අරන් තියෙනවා. මොකද්ද ඔයාගේ ඊළඟ අධීර, මොකද්ද ඔයාගේ ඊළඟ ප්ලෑන් එක? අමන්දර් මම මුලින්ම පටන් ගනිද්දිත් අපි ඔය chat එක පටන් ගනිද්දිත් කිව්වා වගේම මේ මම කැමතිනේ සාමාන්‍යයෙන් නොකරපු දේවල් කරන්න. ඉතින් නොකරපු දෙයක් කරන්න තමයි අදහස තියෙන්නේ. නොකරපු දෙයක් කිව්ව ඔයා නොකරපු දෙයක්ද ලෝකේ කවුරුත් නොකරපු දෙයක් කිව්වොත් ලංකාවේ කවුරුත් හරි ඒක මාරු. ලංකාවේ කවුරුත් නොකරපු දේ කරන්න ඉන්නේ. තවත් කන්දක් තරණයක් තමයි අපි බලමුනේ ඉස්සරහට. අපි ඒක අපි සීක්‍රට් එකක් විදිහට දැනට ඒක තියාගමු. අපි මේ සීක්‍රට් එක තියාගමු. දිමන්තට අපි සුබ පතනවා. ඔයාගේ ඔය ලංකාවේ කවුරුත් නොකරපු දේ කරන්න ඔයා මං හිතන්නේ ඒකට සූදානම්ක් තියෙනවා. අපිට කියන්න නැති වුණාට කමන්නේ. ඒකත් කරලා ඉවරලා අපි ආයෙත් හම්බෙමු, කතා කරමු. මොකද්ද ඒ කතාවේ විස්තර සුන්දර අත්දැකීම් ටික මොනවාද කියලා. Thank you. Thank you all. Thank you.